බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක සහයෝගයෙන් සංවිධානය කළ ඒහිපස්සිකෝ ජාත්‍යන්තර සම්පාද යාත්‍රාවේ වැඩම කිරීම සඳහා වියට්නාම් ජාතික පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ රටවල් රැසක භික්ෂුන් වහන්සේලා මෙරටට වැඩම කළේ ඉකුත් 21 වෙනිදායි. එදින ස්වර්ණමාලී මහා සෑරදුන් සහ ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගත් එම ස්වාමින් වහන්සේලා වෙත අටමස්ථානාධිපති නායක ස්වාමින්වයන් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් පරිත්‍යාග කළ අතර අනතුරුව ඉකුත් 22 වෙනිදා ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානයෙන් සම්පාද යාත්‍රාව ගමනාරම්භ කළා. ඓතිහාසික මාතලේ අලු විහාරය, ශ්‍රී දළදා මාලිගාව, බෙලිගම්මන රාජමහා විහාරස්ථානය, තෝලංගමෝ ජාතික පාසල, යක්කල අබේසේකරාරාම විහාරස්ථානය ඇතුළු ස්ථාන රැසක් පසු කරමින් කිලෝමීටර් 160කට ආසන්න දුරක් ගෙවා ඊයේ පස්වරුවේ සම්පාද යාත්‍රාව ඓතිහාසික කැලණියේ රාජමහා විහාරස්ථානයේ වෙත ළඟා වුණා. බොහෝ ජනයාගේ හිත සුව පිණිස අද උදෑසන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ පාසල් සිසුන් පිරිසක් වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ වියට්නාම් ජාතික පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින්වයන් වහන්සේගේ සහ පූජ්‍යපාද මේල්පිටියේ විමල කිත්ති ස්වාමින්වයන් වහන්සේගේ මූලිකත්වයෙන්. අනතුරුව අවසන් දිනයේ සඳහා කැලණියේ රාජමහා විහාරස්ථානයෙන් ගමනාරම්භ කළ ඒහිපස්සිකෝ ජාත්‍යන්තර සම්පාද යාත්‍රාව වරාගොඩ, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල යන නගර පසු කරමින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත අද පස්වරුවේ ළඟා වුණා. එහිදී සාමයේ දිවයිනට සාමයේ පාගමන යන තේමාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ පුරා චාරිකාවේ වැඩම කළ පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ වෙත ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අංකුර බෝධි ශාඛාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිරිනමමින් පැවැත් වූ සමාප්ති උළෙලෙන් ඒහිපස්සිකෝ ජාත්‍යන්තර සම්පාද යාත්‍රාව නිමාවට පත් වුණා. ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්‍රයං. ඇමරිකාවේ සිට වැඩමවා වදාළ පඤ්ඤාකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ ගරුතර මහා සංඝරත්නය අප්‍රේල් මාසේ 21 වෙනිදා සිට පුරා දින 8ක් පමණ උන්වහන්සේලා සාමයේ පණිවිඩය බෙදා දෙමින් අපේ මේ ශ්‍රී ලංකා ද්වීපයෙහි මේ සාම පාගමනක වැඩම කළා. අද එහි සමාප්තිය දකින මේ අවස්ථාවේ මා පළමුවෙන්ම ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ වෙනුවෙන් උන්වහන්සේලාට අපේ සුභාශිර්වාදය පළ කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. අපේ රටට වැඩම කරලා මේ රටේ ඒ උන්වහන්සේලා ලෝකයට ලබා දුන්නේ සාම පණිවිඩය අප රට තුලත් ඒ පාගමනින් වැඩම කරමින් ලෝකයට මේ ථේරවාදී බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානයේසේ සලකන මේ ශ්‍රී ලංකා ද්වීපයේ තුල උන්වහන්සේලා ඒ උතුම් දහම් පණිවිඩය ලෝකයට ප්‍රචාරය කරන්න අපේ රටට වැඩම කිරීම සම්බන්ධව විශේෂයෙන්ම මා පළමු කොටම ස්තුතිවන්ත වෙනවා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු දූත කණ්ඩායමට අපගේ ආරාධනය පිළි අරගෙන ශ්‍රී ලංකාවට වැඩම කොට මෙම සාම මෙහෙවරේ යෙදීම සඳහා කටයුතු කිරීම පිළිබඳව. මේ සාමය මොනතරම් වැදගත්ද? ලෝක සාමය මොනතරම් කාර්යයක් ලෝකෙ වෙනුවෙන් ඉටු කරාවිද කියන බලාපොරොත්තු අපි හැමදිනාටම තිබෙනවා. මා හිතනවා ඒ සඳහා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා දරන වෙහෙස පිළිබඳව අපේ කෘතඥතාවය, අපේ ගෞරවය උන්වහන්සේලා පිරිනමන්න කැමති. සමාප්ති උත්සවය පැවැත්වුණේ මහා විහාර වංශික ශාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක ස්වාමින්වයන් වහන්සේ, අස්කිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පඩාවේ ආනන්ද අනුනායක ස්වාමින්වයන් වහන්සේ සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්වයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susambesha News. Join us on the Susambesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susambesha News.